ලොකුපැටි නම් අපරාධකරුට ආධාර අනුබල දුන් චෝදනාවට සැකපිට අත්අඩංගුවටගෙන සිටින ගන්තර ප්‍රදේශයේ කපු මහතා එළඹෙන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. ක්ලබ් වසන්ත ඝාතනයේ සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ලොකුපැටිගේ මුදල් පාලන කටයුතු මෙම කපු මහතා විසින් සිදු කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. ඔහු පසුගිය 16 වෙනිදා නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාශයේ ජාලගත වංචා විමර්ශන ඒකකයේ මගින් අත්අඩංගුවට ගත්තා. ඒ අනුව අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝධරකම මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ලොකුපැටි නැමැති සැකකරු සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් දිනේෂ් කුමාර නැමැති කපු මහතෙකු බව කියන අදාළ පුද්ගලයා මද්ද්‍රව්‍ය පනත සහ මුදල් විශුද්ධීකරණ වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා විමර්ශන සිදු කළ බව පැවසුවා. මෙම සැකකරුගේ රුපියල් කෝටි 33කට අධික මුදල් ඇතුළත් ගිණුම් හමු වී තිබෙන බවත් එම මුදල් උපයාගත් ආකාරය මෙම සැකකරුට පැහැදිලි කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බවත් පොලිසිය පවසා සිටියා. කෙසේ වෙතත් මෙම සැකකරු කුමන පනතක් යටතේ අධිකරණයට ඉදිරිපත් කරන්නේ දැයි අද ඉදිරිපත් කළ වාර්තාවේ පැහැදිලිව සඳහන් කර නොමැති බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා මෙම නඩුව ලබන 24 වනදා යලි කැඳවන ලෙස නියම කළා. එදින මෙම සැකකරුට ඉදිරිපත් කරන චෝදනා මොනවාද යන්න පිළිබඳ සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළා. ලංකා යූනිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න අප සමග රැඳෙන්න.